මංගල තරගයේදීම පැතුම් නිස්සංකගේ දුර්වල ප්‍රතිකරණයට කෝප වූ ඉන්දියා රසිකයින්ගෙන් පැතුම්ට ලොකු විරෝධයක්. මෙවර IPL තරගාවලියේ පස්වන තරගයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ලක්නෝ සුපර් ජයන්ට්ස් අතර පසුගිය දින රාත්‍රියේදී පැවැත්වුණා. පළමුවෙන් කාසිය වාසිය දින ලකුණු රැස් කිරීමට පිටියට පැමිණි ලක්නෝ කණ්ඩායම සියල්ලන් දැවි රැස් කළ ලකුණු 141ක් පමණයි. ඒ අනුව ලකුණු 142ක ටාගට් එකකට පිටියට පැමිණි දිල්ලි කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ පැතුම් නිස්සංක සහ KL රාහුල් නම් කණ්ඩායම වෙනුවෙන් හොඳ ඉනිමක් ක්‍රීඩා කළේ නැහැ. තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම KL රාහුල් දැවි ගියා. රාහුල් දැවි ගියත් හැමෝගෙම හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා පැතුම් සුපිරිනිමක් ක්‍රීඩා කරાવી කියලා. නමුත් පැතුම් පන්දු පහක් තුළ එක් ලකුණක් ලබාගෙන දැවි ගියා. ඊයේ දිල්ලි කණ්ඩායමේ පවර් ප්ලේ ඉනිම එතරම් අසාර්ථක වීමට හේතුව පැතුම් නිස්සංකගේ සහ රාහුල්ගේ දියාරු ප්‍රතිකරණය. ආරම්භක ප්‍රතිකරණගේ දැවි යාමත් සමග පිටියට පැමිණි අනෙක් ප්‍රතිකරණුත් එතරම් සාර්ථක වුණේ නැහැ. ඒ වන විටත් ලක්නෝ කණ්ඩායම තරගයේ ජය ඔවුන් දෙසට හරවාගෙන තිබුණේ. ලක්නෝ පන්දු බලන්නේ ඉදිරියේ දිල්ලි කණ්ඩායම ලකුණු 26ක් තුළ කඩලු 4ක් බිඳ වැටී ගියා. පහ සහ යන ස්ථානයන්හි ක්‍රීඩා කිරීමට පැමිණි සමීර් රිශ්වි සමග ක්‍රස්ටින් ස්ටබර්ස් සුපිරි ප්‍රතිකරණ රටාවක නිරත වෙමින් තරගයේ ජය තමන් සතු කර ගැනීමට සමත් වුණා. සමීර් රිශ්වි පන්දු 37ක් තුළ වේගවත් අර්ධ ශතකයක් රැස් කරා. දිල්ලි කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කරන විට රිශ්වි නොදැවි පන්දු 47ක් තුළ ලකුණු 70ක් රැස් කරගෙන සිටියා. රිශ්වි සමගින් සුපිරි සම්බන්ධතාවක් ගොඩනැගූ ස්ටබ්ස් නොදැවි පන්දු 32ක් තුළ ලකුණු 39ක් රැස් කරගෙන සිටියා. දිල්ලි කණ්ඩායම පන්දු වාර 17යි එක් පන්දුවක් තුළ කඩලු 4ක් දැවි නියමිත ඉලක්කය සපුරාගෙන සුපිරි ජයක් වාර්තා කරා. තරගයේ ජය දිල්ලි කණ්ඩායම තමන් සතු කරගත්තත් තමන්ගේ මංගල IPL තරගයේදීම ලකුණු එකකට දැවී යාම නිසා දිල්ලි ප්‍රේක්ෂකයින්ගෙන් පැතුම් නිස්සංකට ලැබුණ කෘතගුණ සැලකීම නම් එච්චර සුබ නැහැ. පැතුම් දැවී ගොස් පිටියෙන් ඉවතට පැමිණෙන විට තරගයේ නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් සියල්ලන්ම පැතුම්ට හූ කියන්න පටන් ගත්තා. දුකට කාරණේ කියන්නේ ඔවුන් හූ කියලා නතර වුණේ නැහැ. ඔවුන්ගේ කෝපය සාධාරණයි. පැතුම්ට ඕන තරම් අවස්ථාව තිබුණා තනතිල් හා පන්දු යවන්න කියවා බලා හොඳින් ලකුණු රැස් කරන්න. නමුත් ඔහු කරේ පන්දු රකින්නන්ගේ දෝතරම් පහරක් එල්ල කිරීම. සසිකයින්ගෙන් කොතරම් විරෝධයක් පැතුම්ට එල්ලුණාද කියන්නේ ඔවුන්ගේ ළඟ තිබුණු වතුර බෝතල් පව පැතුම්ගේ පැත්තට විසි කරා. පැතුම්ගේ මෙම දුර්වල ප්‍රතිකරණයත් සමග ඉදිරි තරඟවල බොහෝ විට ඔහුට අවස්ථාවක් නොලැබී යාමත් තිබෙන ඉඩකඩ වැඩි. මොකද දිල්ලි කණ්ඩායමේ ලකුණු පෝරේ ආරම්භයේ අසාර්ථක තත්වයකට ඇද්දැමුවේ පැතුම් නිස්සංක කියා තරඟේ නරඹපු ඕනෑම කෙනෙකුට වැටහෙනවා.